අම්මි මෙහෙ බබා මං අම්මෝ අම්මි අද මාර වැඩක් අයියා කරේ අම්මි මන්නම් ඇත්තටම පුදුම ඩිසපොයින්ටඩ් අයියා ගැන හරිද යානම් මා එන්න කුකුලෙක් කියන්නේ අම්මි මං එහෙම ඇක්ෂන් එකක් එයාගේ අද අම්මි අර මම ෆිල්ම් එක බලන්න කියන්නේ සහිනත් එක්ක හරිද මට මේ නාගෙන ඉන්නකම්ම 100ක් නෑ මම ඔයාට කියන්න ඔයාගේ පුතාගේ කෙරුවාව මම දැන් ඒකට එයා මං සහිනත් එක්ක ඉඳලා හැමදාම බයිනෝ නෑ මේ සහිනත් එක්කද එයා නිකන් මෙතන මේ සහින ගැන සියලුම දේ දන්නවා වගේ එයා පඬිතයා ඊට පස්සේ මම ෆිල්ම් එක බලන්න ආවයි කියලා කොහොම එයා එතනට ආවා මේ දැන් මම මේ දෙවියන්ට කී කී හිටියේ ඉතින් ගෝන් කට දානවා අයියොත් මම අන්තිමට මට සහිනත් එක්ක තියෙන යාළුකමුත් නැති වෙනව නෙමෙයි she's a good friend of mine හරිද එතනට ඇවිල්ලා කෑ ගැහුවා දෙලා මර නෑනේ මියා ආවා අම්මි දැන් එනකොට දැන් මං අම්මේ දෙවියන්ට කී කී හිටියේ අනේ මේ බූරුවා නම් කෑ ගහන්න එපා මෙතන ඇවිල්ලා මොනවා හරි ඉතරි දෙන හරි දෙයක් කිව්වොත් that's not nice නේ අම්මි පවුනේ අම්මි මගේ යාළුවානේ ඔන්න අම්මි දැන් ආවා ඇක්ෂන් බට්ට වගේ ආවා එයා කවදාවත් සහිනව දැකලා නැහැ අම්මි හරිද ආවේ අම්මි නිකන් මොකද වගේ මං දැක්කනේ දුර තියා සහිනව දැක්ක විතරයි අම්මි අම්මි සහින මාර ලස්සනයිනේ හරිද මෙයා කෙලින් වුණා කොලර් එක හදාගෙන ෆෝන් එකක් නම් ගැම්මට ඇවිල්ලා මෙයාද සහින කියන්නේ කියලා මියා ඉන්නේ ඇක්ෂන් එකේ අම්මි හරිද ඊට පස්සේ සහින කිව්වා හායි අයියා ඔව් කියලා එළම ලස්සනට කතා කරා හරිද මියා කුණ්ඩේ හද මියා කියන දැන් මියාට මේ සහිනට මේ බැන ඉන්නේ මේ මාව ආශ්‍රය කරනවා මාත් එක්ක එළියට එනවා කියලා කුණ්ඩේම අදාගෙන එනවා දැන් මං හිතුවා මොන හරි කියයි කියලා. මියා නළුව වගේ. අම්මිවා දන්නවද අම්මි කරපු වැඩ මියා? කුකුලානේ ඉතින් අම්බෝ. සහිනව දැකලා නෑනේ මීට කලින් අයියා ඉතින්. මියා මේ සහින ඉන්න තැන ඇක්ෂන් එකට පර්ස් එක අරගෙන නංගි මේ කාඩ් එකකින් පන්ච් කරගන්න. කම්මනරු කියන්න එන්ජොයි ද මූවි කියලා. මියා කියනවා තව යන්න ඕන නම් මේ කතා කරන්නලු ඩ්‍රයිව් වෙවන්නලු නැත්තම් එයා එන්නල්ලු. අයියෝ කවුද අම්මි මේ අම්මි මට හොම්බට දෙකක් අයින් හිතුණා මට බොරු සෝබරනේ අම්මි කෙල්ලෙක් දැක්කම නිය සිංහයා වගේ කාඩ් එක ගන්න මෙන්න දට රුපියල් 200ක් ගන්න පුළුවන් අම්මි හදිසියෙ නැතුව රුපියල් හදිසියකට රුපියල් 1000ක් ඉල්ලන්නකො කාඩ් එක දීලා ඊට සහින මට කියවන්නේ අනේ මාර ලස්සනයි අයියා හරිම ජෙනුයින් බලන්න ඔයා කොච්චර වාසනාවන්තද මේ වගේ අයියා කෙනෙක් ලබන්න කියලා මොන්නේ දන්නේ හිකනලා ගැන ඉතින් දැන් ඔයා කාඩ් එක හොඳට පන්ච් කරලා කෑව බිව්වද මූවි බැලුවද කාඩ් එක පන්ච් කරලා තියෙනම රුපියල්ට ගින්නෙන්න අනිත් දවසේ ඇක්ෂන් නෙවෙයි කාඩ් තියා මං යාළුවෙක් එක්ක දැක්කම ඒ පාරේවත් වන්න පන්ච්ම කළා දැම්මා මෙයා තමා බබා දවසකට හරි කායි නෑ සුපිරි කෙල්ල කුකුලා